කුරුලෑ කියන්නේ ඇත්තටම ගොඩක් දැනෙක්ට තියෙන ලොකු ප්‍රශ්නයක් නේද? එකක් හොඳ වෙනකොට තව එකක් එනවා. මොනතරම් දේවල් උත්සාහ කරත් මේක කවදාවත් ඉවරයක් නැති සටනක් වගේ දැනෙනවා. ඉතින් ඇත්තටම මොකක්ද මේකට හේතුව? ඇයි මේ කුරුලෑ දිගින් දිගටම එන්නේ? අපි අද මේ විග්‍රහයෙන් ඒ ගැන ගැඹුරින්ම කතා කරමු. හොඳයි, මුලින්ම අපි මේක තේරුම් ගමු. කුරුලෑ කියන්නේ සමේ මතුපිට තියෙන පොඩි දෙයක් විතරක් නෙමෙයි. මේ උපුටා දැක්වීමට අනුව විද්‍යාත්මකව ඔප්පු වෙලා තියෙන කුරුලෑ නිසා ඇතිවන මානසික පීඩනය හරියට පිලිස්සුම් තුවාල හෝ දරුණු අනතුරකින් මුහුණේ කැලෑල් තුණු කෙනෙක්ට දැනෙන මානසික පීඩනයටම සමාන වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒකෙන් පේනවා මේක කොයිතරම් සංවේදී කාරණයක්ද කියලා. හරි. එහෙනම් මේකට බලපාන ඇත්තම හේතු මොනවද? සමහර වෙලාවට අපි නොදැනුවත්වම කරන වැරදි තියෙනවද? අපි දැන් මේ ප්‍රශ්නවලට උත්තර හොයාගෙන යමු. නිමක් නැති සටනක්. ඇත්තටම ගොඩක් අයට දැනෙන්නෙත් එහෙම තමයි. එකක් සනීප වෙලා සතුටු වෙන්නත් කලින් තව එකක් මතුවෙන මේ චක්‍රය නිසා ආත්ම විශ්වාසයට ලොකු බලපෑමක් එල්ල වෙනවා. ඉතින් අපි අපේ ගවේෂණීය පටන් ගමු මේ නිමක් නැති සටන පිටුපස තියෙන සැබෑම හේතු හෙළිදරව් කරගන්න. අපේ ගවේෂණයේ පළවෙනිම සැකකරුවන් තමයි හෝමෝන. මේවා අපිට පිටතින් පේන්නේ නැති හැබැයි ශරීරය ඇතුළෙන්ම ක්‍රියාත්මක වෙන්න අපිට පාලනය කරන්න ටිකක් අමාරු බලවේග. බලමුකෝ හෝමෝන කොහොමද කුරුලෑ ප්‍රශ්නට සම්බන්ධ වෙන්නේ කියලා. මේකෙන් හරිම පැහැදිලි පිරිමි සහ කාන්තා කුරුලෑ අතර තියෙන වෙනස. පිරිමි අයගේ සමේ තෙල් ගතියට ප්‍රධානම හේතුව ටෙස්ටොස්ටිරෝන් හෝමෝනය. ඒ නිසා යාලට පපුවේ සහ පිටේ කුරුලෑ ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. අනික් අතට කාන්තාවන්ගේ ඊස්ට්‍රොජන් සහ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම් මාසික චක්‍රය වගේ දේවල් එක්ක වෙනස් වෙන නිසා විශේෂයෙන්ම මුහුණේ නිකට හනු ප්‍රදේශයේ කුරුලෑ එනවා. ඉතින් මෙතනින් අපිට ගන්න තියෙන වැදගත්ම පණිවිඩය තමයි මේක. කුරුලෑ කියන්නේ මූණ හොඳට හොදන්නේ නැති නිසා එන දෙයක් නෙමෙයි. මේක ඊට වඩා ගොඩක් සංකීර්ණ ශරීරයේ අභ්‍යන්තර ජීව විද්‍යාත්මක ක්‍රියාවලින් එක්ක ගැඹුරින්ම සම්බන්ධ වුණු වෛද්‍යමය තත්ත්වයක්. හරි, අපි දැන් ශරීරයේ ඇතුලේ සැකකරුවන් ගැන කතා කළානේ. දැන් අපි බලමු අපි නොදැනුවත්වම කරන ඒත් කුරුලෑ වැඩි වෙන්න ලුකුවටම බලපාන බාහිර වැරදි මොනවද කියලා. කවදා හරි හිතලා තියෙනවද කුරුලෑ හොද කරගන්න කියලා පාවිච්චි කරන දේවල්ම තමයි සමහර විට ප්‍රශ්නෙට හේතුව කියලා? අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. මෙන්න තියෙනවා ඇත්ත කතාව. ගොඩක් වෙලාවට අපි දකිනවනේ බෝතල් වල ගහලා තියෙනවා non comedogenic කියලා. ඒ කියන්නේ සිදුරු හිර වෙන්නේ නැහැ කියලා. හැබැයි ඇත්තටම ඒ ලේබල් එක පාලනය කරන්න කිසිම නිල ආයතනයක් නැහැ. ඒ කියන්නේ සමහර වෙලාවට ඒක නිකම් අලෙවි කරන වචනයක් විතරක් වෙන්න පුළුවන්. ඔන්න බලන්න මේ ලිස්ට් එක. මේව ගොඩාක් වෙලාවට අපේ ස්කින් කෙයාර් නිෂ්පාදනවල ඒ විතරක් නෙමෙයි හෑ කෙයාර් නිෂ්පාදනවලත් තියෙනවා. විශේෂයෙන්ම පොල් තෙල්, ෂියා බටර් වගේ දේවල් සිදුරු අවහිර කරන්න පුරුවන්. මතක තියාගන්න කොණ්ඩෙට ගාන දේවල් උනත් කොට්ට උරය හරහා මුහුණට ඇවිත් කුරුලෑ ඇති කරන්නේ තියෙනවා. හරි. ප්‍රශ්න හඳුනාගත්තා, සැකකරුවන් අල්ලගත්තා. දැන් තියෙන්නේ විසඳුම් හොයන්න. අපි දැන් බලමු විද්‍යාත්මක පදනමක් ඇතුව මේ කුරුලෑ ප්‍රශ්නට මුහුණ දෙන්න පුළුවන් ක්‍රම මොනවද කියලා. උදෑසන සත්කාරයේදී අපේ ප්‍රධානම අරමුණ තමයි සම ආරක්ෂා කරලා දවසට සූදානම් කරන එක. මුලින්ම සම වියලි නොකරන සල්ෆේට් නැති මෘදු ක්ලෙන්සර් එකක්. ඊළඟට සැලිසිලික් ඇසිඩ් වගේ ප්‍රතිකාරයක්. ඊට පස්සේ සිදුරු හිර නොකරන සැහැල්ලු මොයිස්චරයිසර් එකක්. අවසාන වශයෙන් කවදාවත් අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම SPF 30ට වැඩි සන්ස්ක්‍රීන් එකක් පාවිච්චි කරන්න ඕන. රාත්‍රිය කියන්නේ අපේ සමට අලුත් වැඩියා වෙන්න ලැබෙන හොඳම වෙලාව. ඒ නිසා රාත්‍රී සත්කාරය හරිම වැදගත්. මුලින්ම මේකප් සහ සන්ස්ක්‍රීන් සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඩබල් ක්ලෙන්ස් කරන එක හොඳයි. ඒ කියන්නේ තෙල් මත පදන මූ ක්ලෙන්ස් එකකින් පටන් අරන් ඊට පස්සේ සාමාන්‍ය ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන එක. සතියට දෙතුන් පාරක් මැරුණු සම ඉවත් කරන්න. ඊට පස්සේ රෙටිනෝල් වගේ ප්‍රබල ප්‍රතිකාරයක් කරලා සමට අවශ්‍ය තෙතමනේ ලබා දෙන මොයිස්චරයිසර් එකකින් අවසන් කරන්න. හරි, දැන් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ දෙකෙන් මොකක්ද පාවිච්චි කරන්න ඕනේ කියලා. හරිම සරලයි. බ්ලැක් හෙඩ්ස් සහ වයිට් හෙඩ්ස් වගේ දේවල් වලට වඩාත්ම හොඳ සැලිසිලික් ඇසිඩ්. මොකද ඒක සිදුරු ඇතුළටම ගිහින් පිරිසිදු කරනවා. හැබැයි රතු වෙලා, ඉදිමිලා, සැරව තියෙන කුරුලෑ වලට නම් හොඳම දේ බෙන්සෝයිල් පෙරොක්සයිඩ්. ඒක කෙලින්ම කුරුලෑ ඇති කරන බැක්ටීරියා විනාශ කරනවා. මේකත් හරිම වැදගත් දෙයක්. ෆාමසියෙන් ගන්න පුළුවන් දේවල් සති 6ක් විතර පාවිච්චි කරලත් කිසිම වෙනසක් නැත්නම් කලබල වෙන්න එපා. ඒක තේරුම ඊළඟ පියවරට යන්න කාලය හරියගෙන එකයි. චර්ම රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙලා වඩාත් ප්‍රබල ප්‍රතිකාර සඳහා යොමු වෙන එක තමයි හොඳම දේ. ඉතින් අපි මේ කතා කරපු හැම දෙයකින්ම පැහැදිලි දැන් සමය පාලනය තමන්ගේ අතට ගන්න පුළුවන් කියලා. දැනුම තමයි ඒකට තියෙන ප්‍රධානම මෙවලම.
මේක බලන්න. මේක ඇත්තටම හරිම වැදගත් දෙයක්. වෛද්‍යවරේ කුරුලෑ දිහා බලන විදිහට වඩා ඒ කුරුලෑ තියෙන කෙනාට ඒ ගැන දැනෙන හැඟීම තමයි ආත්ම අභිමානයට කෙලිම බලපාන්නේ. ඒ කියන්නේ කෙනෙක්ගේ හැඟීම් වලට ලොකු වටිනාකමක් තියෙනවා. හොඳයි. අපි අපේ මේ ගවේෂණයේ අවසන් නිගමන දෙක එකින් එක බලමු. 1. හෝමෝන කියන්නේ ප්‍රධානම අභ්‍යන්තර සැකකරුවෙක්. 2. non comedogenic වගේ ලේබල් හැම විටම විශ්වාස කරන්න බෑ. 3. පාවිච්චි කරන දේවල් වල අඩංගු ද්‍රව්‍ය ගැන සැලකිලිමත් වෙන්න. 4. ස්ථාවර දිනචර්යාවක් හදාගන්න. සහ 5. Tamanගේ කුරුලෑ වර්ගයේ තම ගැළපෙන ප්‍රතිකාර තෝරා ගන්න. ඉතින් මේ ලබාගත් දැනුමත් එක්ක තමන්ගේ සම ගැන විශේෂඥයෙක් වෙන්න ඒකේ පාලන තමන්ගේ අතට ගන්න දැන් සූදානම් නේද? මතක තියාගන්න දැනුවත් වීම තමයි මේ ගමනේ තියෙන වැදගත්ම සහ පළවෙනිම පියවර.